තින් වාස්තනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් ලස්සන පැකේජ් එකක් දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් ඉතින් ලස්සන මල් කෙල්ල ටිකක් පිපීගෙන එනවා. එයාලවත් පෙන්වන්න මට ඕන වුණා. ඒත් එක්කම බලමු අපි අද දවසේ මොකද්ද ඔයාලා වෙනුවෙන් මම ලෑස්ති කරලා තියෙන ලස්සන පැකේජ් එක කියලා. මම මෙයාව ඊයේත් පෙන්නුවා. පැකේජ් එක දාන ගමන් මේ බලන්නකො මාරම ලස්සනයි එයා. අද නම් ඔයාලගේ අතේ ඇති ගානට ගන්න පුළුවන් පොඩි පැල පැකේජ් එකක් තමයි දාන්න යන්නේ. මෙතන තියෙනවා සීසන් টොප් කට් තියෙනවා. ඒ වගේ පැකේජ් එකක් තමයි දාන්න යන්නේ. මාරම ලස්සනයි. හොඳට සීසන් වෙලා තියෙන්නේ. මම ඔයාලට මුල් ටිකත් අද පෙන්නන්නම්. ඒත් එක්කම සීසන් টොප් කට් එක මෙන්න මෙයා ඔයාලට අද මගෙන් ගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක ලස්සනම රතු පාට මලක් තමයි මෙයාගේ පිපෙන්නේ. මල ලොකු වෙනවා. මේ ප්ලාන්ට් එකේ හැටියට මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. ලොකු කොළ හැදෙන මෙන්න මෙයා අද ගන්න පුළුවන් මේ පැකේජ් එකත් එක්ක. එන්න මුලින්ම ඉතින් ඔයාලට ලොකු ආසියක් දෙන නිසා යාව පෙන්නුවේ. මෙයාව මේ පැකේජ් එකට ෆ්‍රී හම්බෙන්නේ ඔයාලට. ඉතින් හරිම ලස්සන කෙනෙක් තමයි මෙයා. මෙයාව හම්බෙනවා ඔයාලට දිගාරින්න ගියොත් ඉරෙයි. ඒ නිසා මම දිගාරලා පෙන්නන්නේ. අපි යමු එහෙනම් පැකේජ් එකට. ඉස්සෙල්ලාම ඔයාලට දෙනවා මෙන්න මෙයාගේ නම නම් මට මතක නෑ. ලස්සනට බයිකල වෙලා හැදෙනවා. මේ ටිකක් මල පරණ වෙලා මෙයාගේ ලස්සනට මේ මැද්දෙන් රතු පාට අවුට්ලයින් එකක් යනවා. මේ තියෙන දාරවල මාරම ලස්සනයි. අවුව නිසා පේනවද දන්නේ නැහැ. මෙන්න මෙයාගේ ලස්සන টොප් කට් සීසන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ මේ බලන්න ඔයාලා කොළ ඔක්කොම එක සමානයි. මෙයාගේ කොළයි හරි සමානයි. මෙන්න මේ විදිහේ හරි ලස්සන ප්ලාන්ට් එකක් තියෙන්නේ. හොඳට සීසන් වෙච්චි. මම මුල් ටික පෙන්නම් යන්නම්. මේ බලන්න මාරම ලස්සන මුල් ටිකක් තියෙන්නේ. ඉතින් මේ විදිහටම මට ඔයාලට එවන්න පුළුවන්. ඉතින් ඔන්න එයාගෙන් මෙයා ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා ඇන්තූරියම් ලොවේ ලස්සනම හැඩකාරියෙක් තමයි මේ කවුද ශිරානෝ. ලස්සන මලක් මෝදු වෙන ගමන් තියෙන මේ විදිහේ මේ දම් පාට වෙරයිටි එකක්. මාරම ලස්සනයි. ඔන්න බලන්නකො මෙයාගේ මුල් ටික මෙන්න බලන්න. මාරම ලස්සන හොඳ මුල් ටිකක් තියෙන ඕන කෙනෙකුට බය නැතුව හදා ගන්න පුළුවන්. මේ බලන්නකො මාරම ලස්සනයි. මේ මුල් ටික දැක්කම හරිම ලෝභ හිතෙනවා. ඉතින් මේ හොඳටම සීසන් වෙලා ඉන්නේ. මෙන්න මෙයා සිරානෝ. මෙයා ඉන්නවා මේ පැකේජ් එකේ. ඊට පස්සේ බ්ලැක් ලව් එකක් තියෙනවා මෙන්න මේ විදිහේ අලුත් දැල්ලක් දාලා තියෙන. එයත් හොඳට සීසන් වෙලා තියෙන. මේ බලනකො රතු මුල් ඇවිත් තියෙන විදිහ. ඉතින් මේ ගැන ආයෙ නම් කතා කරන්න දෙයක් නෑ මට. හොඳටම සීසන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා මෙන්න මෙයා ෆ්ලෑෂ් බට් එක දාලා තිනවා. ස්මෝල් ෆ්ලෑෂ් එකක්. මෙයාගේ ෆ්ලෑෂ් එක පේනවා ඇති නේද ඔයාලට? මම බිමින් තියලා පෙන්නන මෙන්න මේ විදිහේ කැකුලක් එනවා. මේ සීසන් টොප් කට් එකක් බලන්නකෝ. টොප් කට් එකේ කැකුලක් එනවා කියන්නේ මෙයා කොච්චර සීසන් වෙලා තියෙනවද මෙන්න බලන්න. යාගේ කිරි මොල් ටික මේ විදිහට තමයි තියෙන්නේ. රතු මොල් ඇවිල්ලා. ඉතින් එයාවත් ඔයාලට ගන්න පුළුවන්. මම මෙයාව චුට්ටක් ෆ්ලෑෂ් එක පෙන්නන්නම් ඔයාලට ළඟට. මෙන්න මේ විදිහට තමයි ෆ්ලෑෂ් වෙලා තියෙන්නේ. පේනවා ඇති කියලා හිතනවා. මම තව දැම්මා ඔයාලට වැනිලා බට් එක. එයත් සීසන් টොප් කට් එකක්. ඉතින් මෙන්න මෙයාගෙත් ලස්සනට කිරිමුල් ඇවිත් තියෙනවා. එයාවත් ගන්න පුළුවන් මේ පැකේජ් එකට. ඊට පස්සේ දෙනවා ඇන්තූරියම් වෙරයිටි එකක්ම තමයි. හැබැයි ටිකක් වෙනස් වර්ගයක්. මෙයා ලිලි පීස් ලිලි කියලා කියන්නේ. එන්න එයාගෙන් තව ලස්සන ප්ලාන්ට් එකක්. අපි කියනවා නයිපෙනේ කියලාත් මෙයාව මේ අනුවර්ත නාමයෙන් හඳුන්වනවා. ඉතින් මෙයාගෙත් ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. එතකොට මේ ඔක්කොම 1 2 3 4 5 6යි. ෆ්‍රී දෙනෙක් කෙනත් එක්ක 7යි. මෙයාලා 6 දෙනාට තමයි මම ගණන් හදන්නේ. 6 දෙනාටම ඔයාට 3000ක මුදලකට මෙන්න මේ කට්ටියව ගන්න පුළුවන්. මේ වැනිලා යෙලෝ, ෆ්ලෑෂ්, බ්ලැක් ලව්, එතකොට ශිරානෝ එක මෙන්න මෙයාගේ ලස්සන টොප් කට් සීසන් එකක් එක්ක
පීස් ලිලි ඉන්නවා. මෙයා ෆ්‍රී දෙනවා මෙන්න මේ ලොකුම මල තියෙන එකන. ඉතින් රුපියල් 3000ක වාසි පැකේජ් එකක් තියෙන්නේ. ප්ලාන්ට් 7ක් හම්බ වෙනවා රුපියල් 3000කට. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න. එක පැකේජ් එකයි මේකෙන් දෙන්න පුළුවන්. මොකද ෆ්‍රී දෙන එක්කෙනාව වෙන දෙන්න නෑ අනේ. ඒ නිසා එහෙනම් 076යි 0236යි 837 මගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඕනි කෙනෙක් ඉන්නවා නම් ඔයාට වාසි පැකේජ් එකක් වෙයි කියලා මං හිතනවා. අඩු මුදලකට වර්ග 6ක් බෝ කරගන්න පුළුවන්. ඒත් එක්කම ලස්සන රතු තඩියෙක් ගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ තඩියවත් එක්ක තමයි ඔයාලට මන් දෙන්නේ. මෙයා ෆ්‍රී හම්බෙන්නේ. රුපියල් 3000කට මේ 6ක් දීලා මෙයාවත් දෙන්නේ කවුදනේ? එහෙනම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.